තුසිත දිව්‍ය ලෝකය පිළිබඳ ධර්මදේශනය. පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවනි, අද අපි සලකා බලන්න යන්නේ බුදුදහම තුල ඊටමත් ගෞරවනීය ලෙස සඳහන් වන තුසිත දිව්‍ය ලෝකය පිළිබඳවයි. සදිව්‍ය ලෝකයන් අතර හතරවැන්න වූ තුසිතය බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් ස්ථානයකි. තුසිත යන නමේ අර්ථය. තුසිත යන්නෙහි තේරුම සතුටින් පිනා ගිය යන්නයි. මෙහි වසන දෙවිවරුන් නිරන්තරයෙන්ම සතුටින් සංසුන්ව තෘප්තිමත්ව කාලය ගත කරති. මෙය යාම දිව්‍ය ලෝකයට වඩා උසස් මට්ටමේ ලෝකයකි. නමුත් එය කාම සැපයෙන් අධිකව මත්වන ස්ථානයක් නොවේ. එහි වසන දෙවිවරුන් ධර්ම සාකච්ඡාවලට, සද්ගුණ වර්ධනයට හා නිවන් මගට ලැබිව සිටිති. බෝධිසත්වවරුන්ගේ අවසන් වාසස්ථානය. පින්වත්නි, සෑම මහා බෝධිසත්වයෙකුම බුද්ධත්වයට පත්වීමට පෙර අවසන් උපත ලබන්නේ තුසිතේය. අපගේ ගෞතම බුදුරදුන් වහන්සේද සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ වැඩ සිටියා. එය බෝධිසත්වයන්ගේ නියත වාසස්ථානය ලෙස හැඳින්වේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වර්තමානයේ තුසිතේ නාත දිව්‍ය රාජයා ලෙස කුපත ලබා සිටින්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේය. උන්වහන්සේ සිරි ධර්ම නම් විශාල ධර්මශාලාවක දෙවියන්ට ධර්මය දේශනා කරන බව සූත්‍රවල සඳහන් වේ. බොහෝ සදහවතුන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිම්වා යයි ප්‍රාර්ථනා කරන්නේ තුසිතේ උපත ලබා උන්වහන්සේගෙන් ධර්මය ඇසීමටයි. බුදුරදුන්ගේ මෑණියන් මහා මායා දේවිය. සිද්ධාර්ථ කුමාරයා උපන් පසු දින 7කින් මියගිය මහා මායා දේවිය පසු තුසිතේ උපත ලැබූ බව සඳහන් වේ. බුදුන් වහන්සේ අභිධර්මයේ දේශනා කළේ දේවලෝකයටය. එහි ඇතුළත් වූයේ බුදුරදුන්ගේ මෑණියන් වහන්සේදය. කාල ගණනය. පින්වත්නි, තුසිතේ කාලය මනුෂ්‍ය ලෝකයට වඩා සෙමින් ගෙවේ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400 සමානයි තුසිතයේ එක් දිනයක්. දිව්‍ය වර්ෂ 4000 සමානයි තුසිතයේ පරමායුෂ. එය මනුෂ්‍ය වර්ෂ වලින් ගණනය කළහොත් වසර 576000කි. මෙය අපට සිතාගත නොහැකි දීර්ඝ කාලයකි. පංච මහා විලෝකන. බෝධිසත්වයෙකුගේ ආයුෂ අවසන් වීමට ආසන්න වූ විට උන්වහන්සේ කරුණු 5ක් පරීක්ෂා කරති. කාලය, දීපය, දඹබිව, දේශය, කුලය, මව. මෙය පංච මහා විලෝකන ලෙස හැඳින්වේ. එවිට බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට අවතීර්ණ වෙති. කාම සැපේ ස්වභාවය. තුසිතේ කාම සැපය ඊතා සියුමයි. දෙවිවරුන් එකිනෙකාගේ අත්අල්ලා ගැනීමෙන් පමණක් සිත පිනවෙයි. මෙය මානසික මට්ටමේ ඊතා සූක්ෂම තෘප්තියකි. තුසිතේ වසන උතුමන්. සූත්‍ර පිටකය හා අටුවාවල සඳහන් වන පරිදි අනාථපිණ්ඩක සිටුවරයා විශාඛා මහෝපාසිකාව දුටුගැමුණු රජතුමා වන උතුමන් තුසිතේ උපත ලැබූ බව සඳහන් වේ. තුසිතේට උපත ලැබීමට කල යුතුදී. පින්වත්නි, තුසිතේට යාමට හුදු දාන පින පමණක් ප්‍රමාණවත් නොවේ. බුද්ධ ධම්ම සංඝ තුනෙහි ශ්‍රද්ධාව, ධර්මයේ ඇසීම හා හැසිරීම, මව්පියන්ට ගෞරව කිරීම, සිල් රැකීම, නිහතමානී සංසුන් ගතිගුණ, මේවැනි ගුණයන් වර්ධනය කළ යුතුය. අවසාන අවවාදය. පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවනි, තුසිතේ ඊතාවත් සුන්දර දිව්‍ය ලෝකයක් බෝධ එයද සංසාරයේ අංගයකි. එහි උපත ලැබුවත් අවසානයේ නැවතත් සංසාර චක්‍රය තුළට වැටිය හැකි. එබැවින් අපගේ අවසාන අරමුණ විය යුත්තේ දිව්‍ය ලෝක නොව නිවන් සුවයයි. අප සැමට බුද්ධ ධම්ම සංඝ තුනෙහි අචල ශ්‍රද්ධාව ලැබ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ කාලයේ හෝ මේම බුද්ධ ශාසනය තුලම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා ලැබේවා. සාදු සාදු සාදු.